Ada kada guna itahon api raps balana ava. ඉතින් මේ තියෙන්නේ කහ පාටට රප්ස්. හරියට ලංකාවේ අර විවගා වගේ තමයි. හරි ලස්සනයි. මේකත් තියෙන්නේ. මේ ඈත ඉන්නේ ඩෙනිස්. Okay. She's there. ඉතින් අපි යන් එතෙන්ට. Hello. Super dawsak. Ada kada guna itahon api raps balana ava. බලන්න ආවා. Winter. වින්ටර් එක ඉවරයි. මේ දවස්වල යන්නේ මොකද්ද? ස්ප්‍රින්ට් එක. Starts getting colorful again. Colorful again. අද කාලගුණය ඇත්තටම හොඳයි. වින්ටර් එක ඉවරයි. මේ දවස්වල ස්ප්‍රින්ට් එක යන්නේ. ඉතින් අපි ජර්මනියේ ලස්සන ගමක ඉන්නේ. බලන්න තැන් බොහොමයි. මේ දවස්වල හරිම ලස්සනයි. ඉතින් හරිම ලස්සනයි කහ පාටට. මං හරි ආසයි ගියවුරු මේ දෙවෙනි පාර තමයි මම රප්ස් දකින්නේ. ඉතින් වින්ටර් එකෙන් පස්සේ දැන් මාරම ලස්සනයි මේ දවස් ටිකේ. ලංකාවේ වගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් වගේ තියෙනවා. 20 22ක් වගේ. ඉතින් මේ දවස්වල හරි ලස්සනයි. ඔයාලා දැකලා ඇති මේ වගේ කහ පාට ලස්සනට යායට වගේ තියෙන තැන්වල කට්ටිය ෆොටෝස් එහෙම දාලා තියෙනවා. මේ තියෙන්නේ රප්ස්. ඒවට කියන්නේ රප්ස් කියලා. මේ රප්ස් මේක ඔයිල් ගන්න තමයි මේ කට්ටිය වගා කරන්නේ. ඉතින් රප්ස් ගැන පොඩ්ඩක් කතා කරොත් මේ සාමාන්‍යයෙන් මීටර් 1.5ක් වගේ උස්සට වැඩෙනවා. මේක කැබේජ් කුලයට තමයි අයිති වෙන්නේ. ඉතින් කැබේජ් කුලයට තමයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් ෆාමර්ස්ලා මේලා මේක වින්ටර් එකට කලින් අවුගුස්තු සැප්තැම්බර් වගේ තමයි වගා කරන්නේ. ඊට පස්සේ වින්ටර් එක අහු වුණාම වින්ටර් එකේදී මේවා වර්ධනය වෙන්නේ නැහැ. වින්ටර් එකේදී මේවා වර්ධනය වෙන්න බෑ. ඊට පස්සේ මාර්තු අප්‍රේල් වගේ වෙද්දී ස්ප්‍රින්ට් එක එනවා. ස්ප්‍රින්ට් එකේදී ඉක්මනට වර්ධනය වෙලා මේ වගේ මල් එනවා. මාර ලස්සනයි. ඊට පස්සේ හාවස්ට් කරන කාලෙට කියන්නේ ජූලි වගේ වෙද්දී මේ ටික මේ මල් එහෙම හැලිලා මේවයි බීජ මේ පොඩි සීඩ් වගේක් හැදෙනවා. මේ කරල් වගේක් හැදෙන ඒවයින් තමයි තෙල් හදන්නේ. මං එයාගෙන් අහන්නම් මොකද මිනිස්සු රප්ස් වගා කරන්නේ. Dennis, why people learn raps? The main thing is we make oil from it. Raps oil. Raps seed oil. Yeah, it's very good to fry papadam with that. Lankai coconut oil like cooking oil. Yeah, and farmers also give the plants then to animals, use as animal food. Yeah. I saw මේ oil ගත්තට පස්සේ ඉතුරු වෙන කොටස් මේ කන්ද අතු ඒවා මම හිතන්නේ මේ farmersලා ගවයින්ට ඊට පස්සේ අශ්වයන්ට කෑම වශයෙන් ලබා දෙන අශ්වයන්ට එහෙම කෑම හරකා cool. ඊට පස්සේ I will show you so many beenen නේද? bees මීමැස්ස එහෙම එන මාරම ලස්සනයි. ඔයාලට පෙන්නන්න මීමැස්ස මේ මීමැස්ස එහෙම එනවා. මේ ගොඩාරියක් එයාලට මල් පැණි එකතු කර ගන්න පුළුවන් මේවයි. Ini. Oh, soy. Alles gut. Oh, alles gut. තව සතියක් after 2 weeks වගේ ඔක්කොම ටික කහ පාට වෙනවා. After 2 weeks. Yeah, it's growing so high. It's growing high. අපි දෙන්න තනියම නේ ආවේ. අපේ සෝයි කොල්ලත් එක්කගෙන ආවා. මේ ඉන්නේ සෝයි. කුක්මාල් සෝයි. මෙයා ඉන්නේ. සෝයි කුක්මාල්. Alles gut? Alles gut? සෝයි. Alles gut. මේ අපි පුස්තඩියා. අපි යන්නේ කොහෙද ඉතින් එයාවත් එක්ක ඉරගෙන තමයි යන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ජර්මනිය ඊට පස්සේ කැනඩා ඊට පස්සේ ෆ්‍රාන්ස් UK වගේ රටවල් තමයි වැඩි වශයෙන් රප්ස් වගා කරන්නේ. මේ හාවස්ට් එක අසෙන්න නෙලද්දි
මේ ගස් හරියට ගොයම් ගස් වගේ තමයි ඔක්කොම දුඹුරු පාට වෙලා ඒ කාලට හොඳට රස්නේ තියෙන්න ඕන.